ඩයිනෝසෝර් බලන්න යන්න යදන්නේ. බලවිල කියන්නම් friends. Hi guys, welcome to my YouTube channel. එහෙනම් අපි යන Natural History Museum එක බලන්න. මේ තමයි entrance වන ගමන්ම අපිට පේන හැටි. මේ වීඩියෝ එකේදී මගේ යාළුවෝ දෙන්න හොඳ explanation එකක් දෙනවා මේ museum එක ගැන. එහෙනම් අපි බලමු. කියලා විද්‍යාත්මකව ටින්කෝරස් බයිරෝරස් 1900 වර ගණන්වල ජීවත් වෙන සතෙක්. සතාගේ දැන් හැම නැහැ. කටු විතරයි තියෙන්නේ. ඇයි හැම හැම දිය වෙලා. දැන් කටු විතරයි තියෙන්නේ. ඉක්ම කේන්ද්‍රයක් කරන සතෙක්. මේ තියෙන කිලෝ 300ක් විතර බාර ලොකුම ලොකු කොරල් එකක්. ඔයාලා මොනවද හොයන්නේ? ටොයිලට්. මේ තියෙන කොහෙද වයින් තියෙන්නේ? ඉතින් අර අතන ටොයිලට් එකක් හොයනවා friends මෙයාලා. ආර තියෙන පොඩි හදිසියක් කියලා. අන්න දුවනවා. මේ තියෙන ළමයි බිලියන 4.5ක් පරණ උල්කාපාතයක්. එතකොට මේ තියෙන ළමයි බිලියන 2.5ක් පරණ ගොඩක්ම heavy metal rock එකක්. මෙතන තියෙන එක varieties වල fossils. කොහෙන් ගියත් අපි දෙන්නට ගැලපෙන ඒවාම හම්බ වෙනවා. මේ කන්නද අපිට මේවා තියෙන්නේ? මේ ලංකාවේ පොල් ගෙඩිය තියෙන්නේ. බෝරුවානේ. ඕර ආශිර්වාද ජොක්කල ගෙනේවා. පරියම්බම්. මේ මාල්. හරි. මොකද මේ මම ගෝ කැලක් තියෙනවා. අර පොල් බෑ මුචි වදේ. බ්‍රෝ ජූස් එක මාගරීටා එක. This movement explain battling for survival. මේ තියෙන්නේ දලඹුව සමනලය වෙන හැටි. මෙතන මේ ෆෝන් එක කනේ තියන් අර බෙරෙට තට්ටු කරාම අපිට ඉසෝ දෙන්නේ රණ්ඩු වෙද්දී යාළගේ ඉස්සරහ නියපොතු වලින් නිකුත් කරන සද්දයක් ඇහෙනවා. එතකොට යාළගේ අනිත් පාර්ශ්වයේ කට්ටිය බය කරන්න තමයි මේ සද්දය යාළ දාන්නේ. මෙතන ගේම්ස් ටිකක් තියෙනවා. අපි බලමු. Yeah. මේක නෙමෙයි. Everything. And to me, it must be pretty good enough. බලමු කන්නේ. පට්ට. මේ දෙනා ලොකුම ලොකු ආගියුමන්ට් එකේ ඉන්නේ පේනවනේ. එන්නේ එහෙනම් අපි හන්දට යමු. So this is a earth hall. මේකදී අපිට ඔක්කොම බලා ගන්න පුළුවන් earth එකට සම්බන්ධ දේවල්. මම පුකුල්ලන්ට බයිකින් උඩරිම ඇඩ්වාන්ටේජ් ගන්න මගේ මෝඩ යාළුවෝ දෙන්න. පේනවනේ. අනේ මන්දලා මේ මොනවා වුණත් මෙයාලෝ මෙහෙම දකිtti නම් පොඩි දුකක් ආවා. මේ තමයි අපේ ඇඟේ ඉන්න පණුව. කිරිපන්. මේක බල්ල කියලාට නැහැ. අන්තිමට උඩින් පළට වවුල වෙන සමනලය කියන එක. පණයන් වංගන. මෙන්න කියුට්ම කියුට් යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. බලන්නකො මෙයා ගොරොප්පු මූණයි සයිස් එකයි. මට නම් දැම්මම ක්‍රිස්මස් ඇවිල්ලා යා එකට රෙඩි වෙලා අඳුමුකුත් අඳගෙන පේනවනේ ඉන්න ලස්සන. අපි ගියේ සන්ඩේ දවසක ඒක නිසා වෙන්නේ නැති ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. මම නම් සජෙස්ට් කරන්න ඔයාලා මේක බලන්න යනවා නම් වීක් ඩේ එකක යන්න. මම හිතනවා සන්ඩේට සාපේක්ෂව වීක් ඩේස් වල සෙනග අඩු ඇති කියලා. පල්ලි කුකුල්ලා සුදු කුකුල්ලා. මේ තියෙන උඩටම ගියාම අපිට මේ මියුසියම් එකම පේන view එක. මෙතන බලන්න ළමයි ඔයාලා අඳුරන කට්ටියක් ඉන්නවද කියලා. මෙතන නම් ඔක්කොම humans දාලා තියෙන්නේ. ඉතින් අපිට මුළු මියුසියම් එකම cover කරන්න බැරි වුණා අපිට time උත් මදි නිසා. So thank you for watching my video. Thank you. Bye bye.